අයිබෝවන් කොහොමද ආදරණීය දුවේ පුතේ පාඩම් කරනවද මේ දවස්වල? තදින් ගැඹුරින් මහන්සියෙන් පාඩම් කරන්න. හරි? උඩින් පල්ලෙන් අත ගාලා මේ වැඩේ කරන්න එපා. හොඳටම මහන්සි වෙලා නිදි මරාගෙන නොකා නොබී පාඩම් කරන්න. එතකොට එන රිසල්ට් එක ෂුවර්. හරි. ඔන්න පුතේ 16 වෙනි දවසටත් ඔයාලව හමු වෙන්න ආවා. අද දවසේ චූටි ව්‍යාකරණ කොටසක් තියෙනවා ඔයාලට හඳුන්වලා දෙන්න. ඒක ඔයාලට සිලබස් එකේ විශේෂයෙන් වෙනම නැතත් පේපර් වලදී ප්‍රශ්න වලදී ඇවිල්ලා තියෙනවා. ඒ නිසා බලන්න ව්‍යාකරණ කොටස ඉමරෝ ඒක සමානයි පුතේ ඊගිතේමුනේ. ඊගිතේමුනේ ඔයාලට තියෙනවා සිලබස් එකේ. ඉමරෝ කියන එක නෑ තියෙන්නේ. තියෙන්නේ නැති කියන්නේ ඒක මේන් එකක් විදිහට උගන්වන්න නැහැ. හරි. එහෙනම් මේ දෙකම සමානයි. තේරුම බැවින් නිසා. හරි. ඔන්න ඉමරෝ ඉගිතේමුනේ මතක තියාගන්න පුතේ. ඉමරෝ කියන එකේ තේරුම ඉගිතේමුනේ කියන එකම තමයි. බැවින් නිසා හින්දා නේද ඔය විදිහට ගන්න පුළුවන්. එකම එක උදාහරණයක් අපි මේකට බලමු. බලන්න. 이것은 모두가 함께 사용하는 건강이므로 깨끗하게 합시다. මේ ස්ථානය හැමෝම පොදුවේ භාවිත කරන ස්ථානයක් නිසා පිරිසිදුවට භාවිත කරන්න. හැමෝම භාවිත කරන ස්ථානයක් බැවින් නැත්තම් හැමෝම භාවිත කරන ස්ථානයක් නිසා පිරිසිදුවට භාවිත කරන්න. එහෙනම් ඔයාලගේ පුංචි පොතේ පොඩි සටහනක් දාගන්න. ආයෙත් අමතක කරන්න එපා. ඉමරෝ සමානයි ඉගිතේමුනේ වලට. එහෙනම් ඊළඟ දවසේ නැවතත් මේ වගේ පුංචි ව්‍යාකරණ කොටසකින් හමු වෙමු. අදට මම යනවා. මතක ඇතුව එරන්දිනා නයක්කාර YouTube channel එක subscribe කරලා තියාගන්න. හැමදාම ඔයාලට මේ වගේ lesson එකක් බලන්න පුළුවන්. එහෙනම් හැමෝටම පුතේ සුබ දවසක්. bye.